ආයිබෝවන් ඔයාලා හැමෝටම SNTV YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. පසුගිය එපිසෝඩ් දෙක හරහා අපි රියලිසම් තියරි ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. මුලින්ම රියලිසම් කියන්නේ මොකක්ද? ඒකේ ඉතිහාසය සහ ප්‍රධාන චින්තකයන් ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ රියලිසම් තියරි එක ගොඩනැගිලා තියෙන core assumptions වගේම security dilemma සහ balance of power පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත්තා. අද අපි රියලිසම් වල තවත් වැදගත් ප්‍රශ්නයකට පිළිතුරු හොයමු. රියලිසම් කියන්නේ එකම තියරි එකක්ද? රියලිසම් කියන විශාල සංකල්පය ඇතුලේ විවිධ ප්‍රවේශයන් තියෙනවා. ඒ අතරින් අද අපි අවධානය යොමු කරන්නේ ක්ලාසිකල් රියලිසම් සහ නියරියලිසම් කියන ප්‍රධාන ප්‍රවේශයන් දෙකට. මේ ප්‍රවේශයන් දෙකම ලෝක දේශපාලන බලය, ආරක්ෂාව සහ ජාතික අවශ්‍යතා මත ක්‍රියා කරනවා කියලා තමයි කියන්නේ. හැබැයි රාජ්‍යයන් ඇයි මේ විදිහට හැසිරෙන්නේ කියන ප්‍රශ්නයට මේ දෙක දෙන පිළිතුර වෙනස්. ඒ වෙනස හොඳින් තේරුම් ගත්තොත් රියලිසම් තියරි එක සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් අද අපි ක්ලාසිකල් රියලිසම් කියන්නේ මොකක්ද කියලා මුලින්ම බලමු. ක්ලාසිකල් රියලිසම් කියන ප්‍රවේශය නවීන ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් විෂය තුල වඩාත්ම ප්‍රසිද්ධ කළේ හාන්ස් මොජෙන්තු. ඔහු 1948 දී ලියපු Politics Among Nations කියන පොත අදටත් ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් විෂයේ ඉතා වැදගත් කෘතියක් ලෙස සැලකනවා. නමුත් ක්ලාසිකල් රියලිසම් කියන අදහස මොජෙන්තු එක්කම පටන් ගත් එකක් නෙමෙයි. අපි කලින් එපිසෝඩ් එකේදී කතා කරපු විදිහට තුසිඩිඩස්, මැකියාවේලි, තෝමස් හොබස් වගේ ඇස්ලගේ අදහස් අනුව තමයි මේ ප්‍රවේශයට පදනම ලැබුණේ. මොජෙන්තුගේ මේ අදහස් නවීන ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් තියරි එකක් විදිහට සංවර්ධනය වෙලා තියෙනවා. මොහුගේ අදහස් වලට අනුව හියුමන් නේචර් එක වැදගත් තැනක් ගන්නවා. ක්ලාසිකල් රියලිස්ට්ලා විශ්වාස කරන්නේ මනුෂ්‍යයාගේ ස්වභාවයෙන්ම බලය ලබා ගැනීමට සහ Tamanගේ බලපෑම වැඩි කරගන්න කැමැත්තක් තියෙනවා කියලා. රාජ්‍ය නායකයොත් මනුෂ්‍යයන් වෙන නිසා ඒ ස්වභාවය රාජ්‍යයේ තීරණයටත් බලපෑමක් කරනවා. ඒ නිසා රාජ්‍යයන් තම බලය වැඩි කරගන්න උත්සාහ කරනවා. ඒ අනුව රාජ්‍ය නායකයන්ගේ තීරණ, පෞරුෂය සහ බලය පිළිබඳව අදහස් විදේශ ප්‍රතිපත්ති වලට විශාල බලපෑමක් කරනවා. උදාහරණයක් විදිහට එකම රටක් වුණත් විවිධ නායකයන් යටතේ විවිධ විදේශ ප්‍රතිපත්ති වෙනස්කම් දකින්න පුළුවන්. ක්ලාසිකල් රියලිසම් මේ වෙනස පැහැදිලි කරන්නේ නායකයාගේ තීරණය, දේශපාලන දැක්ම සහ බලය පිළිබඳ අවබෝධය මත. ඒ කියන්නේ ක්ලාසිකල් රියලිසම් අනුව රාජ්‍යයේ හැසිරීමට මූලිකම හේතුව වෙන්නේ මනුෂ්‍ය ස්වභාවය. දැන් අපි බලමු නියෝ රියලිසම් කියන්නේ මොකක්ද කියලා. 1979 දී කෙනෙත් වෝල්ට් විසින් Theory of the International Politics කියන පොත ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ පොතත් ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් විෂයේදී ඉතාම වැදගත් පොතක්. ඔහු විසින් ක්ලාසිකල් රියලිසම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේ නැහැ. හැබැයි ඔහු කිව්වේ රාජ්‍යයන්ගේ හැසිරීම හියුමන් නේචර් එකෙන් විතරක් සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්න බෑ කියලා. ඔහුට අනුව ප්‍රධානම හේතුව තියෙන්නේ ඉන්ටර්නැෂනල් සිස්ටම් එකේ. ඒ කියන්නේ ලෝකයේ සියලුම රාජ්‍යයන්ට ඉහළින් පාලනය කරන වර්ල්ඩ් ගවර්න්මන්ට් එකක් නැහැ. ඒ නිසා සෑම රාජ්‍යයක්ම තම ආරක්ෂාව Taman විසින්ම බලා ගන්න ඕනේ. මේක තමයි ඇනැක් කියලාත් කියන්නේ. මේ නිසා සෑම රාජ්‍යයක්ම සර්වයිවල් ගැන නැෂනල් ඉන්ටරෙස්ට් එක ආරක්ෂා කරගන්න ඕනි, පව එක වැඩි කරගන්න ඕනි, සෙල්ෆ් හෙල්ප් ක්‍රමයට ක්‍රියා කරන්න ඕනි වගේ දේවල්. වෝල්ට්ස් කියන්නේ මේ හැසිරීම නායකයා හොඳද නරකද කියන එක නිසා නෙමෙයි, අත්‍යන්තර පද්ධතියේ ව්‍යුහය නිසා කියලා. හිතන්න තරඟ විභාගයකට සිසුන් 500ක් ඉන්නවා. ඔවුන් එකිනෙකාට අකමැති නිසා නෙමෙයි තරඟ කරන්නේ. විභාගයේ ව්‍යුහය තරඟයක් නිර්මාණය කරන නිසා තමයි මොවුන්ට තරඟයට සහභාගී වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. නියෝ රියලිසම් කියන්නේත් ඒ වගේ අදහසක් තමයි. රාජ්‍යයන් හැම විටම තරඟ කරන්නේ නායකයන්ගේ පෞද්ගලික ගතිගුණ නිසා නෙමෙයි, ජාත්‍යන්තර පද්ධතියේ ස්වභාවය නිසා. අද විවිධ රටවල් සයිබර් සිකියුරිටි, AI, මැරිටයිම් සිකියුරිටි සහ ඩිෆෙන්ස් කේපබිලිටි සඳහා විශාල වශයෙන් ආයෝජනය කරනවා. නියෝ රියලිස්ට්ලා කියන්නේ මේ රටවල් එහෙම කරන්නේ වෙනත් රටකට පහර දෙන්නම නෙමෙයි, අනාර්කි සිස්ටම් එකේ සහ අනාරක්ෂිත ජාත්‍යන්තර පරිසර තුල තම පැවැත්ම සහ ආරක්ෂාව තහවුරු කර ගැනීමට කියලා. අපි දැන් ක්ලාසිකල් රියලිසම් සහ නියෝ රියලිසම් වෙන වෙනම තේරුම් ගත්තා. දැන් අපි බලමු මේ තියරිස් දෙකේ සමානකම් සහ වෙනස්කම් මොනවද කියලා. මුලින්ම අපි සමානකම් මොනවද කියලා බලමු. මේ තියරිස් දෙකේම මූලික අරමුණ එකයි. ඒ තමයි ජාත්‍යන්තර දේශපාලනයේ රාජ්‍යයන් හැසිරෙන්නේ ඇයි කියන එක පැහැදිලි කිරීම. ඉතින් මේ දෙකම පිළිගන්නවා ස්ටේට් ආර් ද මේන් ඇක්ටර්ස් කියලා.
ඉන්ටර්නැෂනල් පොලිටික්ස් වලදී ප්‍රධාන ඇක්ට් එක වෙන්නේ සෝවරින් ස්ටේට් කියලා දෙකම පිළිගන්නවා. දෙවෙනි එක තමයි ඉන්ටර්නැෂනල් සිස්ටම් is anarchy. ලෝකයේ සියලුම රටවල් පාලනය කරන්න වර්ල්ඩ් ගවර්න්මන්ට් එකක් නැහැ. ඒ නිසා ජාත්‍යන්තර පද්ධතිය anarchy එකක් කියලා තමයි මේකෙදි පැහැදිලි කරන්නේ. තුන්වෙනි එක තමයි survival is the first priority. රටක පළමු අරමුණ තමයි තම පැවැත්ම ආරක්ෂා කර ගැනීම. ආරක්ෂාව නැත්තම් සංවර්ධනය ගැන කතා කරන්න අමාරුයි. හතරවෙනි එක තමයි national interest. විදේශ ප්‍රතිපත්ති තීරණය ගන්නේ ජාතික ආරක්ෂාව මත. ඒ අනුව ස්ථීර මිතුරන් නැහැ. ස්ථීර අවශ්‍යතා පමණක් තියෙන බව තමයි මේකෙන් කියන්නේ. ඊළඟ එක තමයි power matters. බලය කියන්නේ රියලිසම් වල මූලික concept එකක්. හමුදා බලය, ආර්ථික බලය, තාක්ෂණික හැකියාව සහ රාජ්‍ය බලපෑම යන සියල්ලම මේකට අයිති වෙනවා. දැන් අපි බලමු ප්‍රධාන වෙනස්කම් මොනවද කියලා. පළවෙනි එක තමයි why do state seeks power. මේක තමයි ප්‍රධානම වෙනස. ක්ලාසිකල් රියලිසම් වලදී කියන්නේ රාජ්‍යයන් බලය හොයන්නේ human nature එක නිසා කියලා. මිනිසුන් බලයට කැමති නිසා රාජ්‍යයත් බලය හොයනවා කියලා. නියෝ රියලිසම් වලදී කියන්නේ ප්‍රශ්නය මනුෂ්‍යභාවය නිසා නෙමෙයි ඉන්ටර්නැෂනල් සිස්ටම් එකේ අනාකි එක නිසා රාජ්‍යයන් බලය හොයනවා කියලයි. දෙවෙනි එක තමයි main focus. ක්ලාසිකල් රියලිසම් වලදී මේන් ෆෝකස් එක වෙන්නේ මානව ස්වභාවය, නායකත්වය, විදේශ ප්‍රතිපත්ති වගේ දේවල්. නමුත් නියෝ රියලිසම් වලදී ජාත්‍යන්තර ව්‍යුහය, බලය බෙදා හැරීම, ආරක්ෂාව වගේ දේවල් තමයි මේන් ෆෝකස් එක වෙන්නේ. තුන්වෙනි එක තමයි තින්කර්ස්ලා. ක්ලාසිකල් රියලිසම් වලදී හාන්ස් මෝජෙන්තු තමයි ප්‍රධාන තින්ක කෙනෙක් විදියට සලකන්නේ. නියෝ රියලිසම් වල ප්‍රධාන තින්ක වෙන්නේ කෙනෙත් වෝල්ස්. හතරවෙනි එක තමයි level of analysis. ක්ලාසිකල් රියලිසම් වලදී පුද්ගලයා සහ රාජ්‍ය නායකයා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. නියෝ රියලිසම් වලදී ජාත්‍යන්තර පද්ධතිය කෙරෙහි තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ. දැන් අපි බලමු රියලිසම් වල ශක්තියින් මොනවද කියලා. රියලිසම් අදටත් ජනප්‍රිය වෙලා තියෙන්නේ මේ හේතුන් නිසා. පළවෙනි එක තමයි යුද්ධ සහ ගැටුම් හොඳින් පැහැදිලි කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි power politics තේරුම් ගන්න උපකාරී වෙනවා. තුන්වෙනි එක තමයි national interest එක මත විදේශ ප්‍රතිපත්ති පැහැදිලි කරනවා. ඒ වගේම security issues හොඳින් විශ්ලේෂණය කරනවා. පස්වෙනි එක තමයි great power competition තේරුම් ගන්න ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. දැන් අපි කතා කරමු රියලිසම් වල ප්‍රධාන විවේචන මොනවද කියලා. කිසිම තියරි එකක් සම්පූර්ණ තියරි එකක් වෙන්නේ නැහැ. ඒ නිසා රියලිසම් වලටත් විවේචන තියෙනවා. පළවෙනි එක තමයි කෝපරේෂන් ගැන ප්‍රමාණවත් අවධානයක් නැහැ. දෙවෙනි එක ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන් වල බලපෑම අඩුවෙන් තමයි සලකලා තියෙන්නේ. තුන්වෙනි එක NGOs, multinational corporations සහ non-state actors ගැන සීමිත අවධානයක් තමයි යොමු කරලා තියෙන්නේ. හතරවෙනි එක human rights සහ ethics ගැන අඩු අවධානයක් යොමු කරලා තියෙනවා. පස්වෙනි එක globalization නිසා ඇති වුණ නව සම්බන්ධතා සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්න අමාරුයි. මේ වගේ විවේචනත් රියලිසම් වලට ඇති වෙලා තියෙනවා. ඇත්තටම අද ලෝකේ රියලිසම් තවත් වැදගත්ද? ඔව්. රියලිසම් අදටත් බොහෝ සිදුවීම් පැහැදිලි කරන්න භාවිතා කරනවා. රෂ්යා යුක්‍රේන යුද්ධයේදී මෙහිදී දෙපාර්ශවයේම තමන්ගේ ආරක්ෂාව, භූමිය සහ ජාතික අවශ්‍යතා ආරක්ෂා කරගන්න ක්‍රියා කරනවා. ඒ වගේම ඉන්දු පැසිෆික් කලාපයේ බොහෝ රටවල් තම නාවික හැකියාවන්, ආරක්ෂක සහයෝගීතාවය සහ කලාපීය සම්බන්ධතා ශක්තිමත් කරගන්නවා. මේක balance of power සහ national interest මගින් පැහැදිලි කරනවා. ඒ වගේම cyber security ගැන කතා කරනකොට අද යුද්ධ ටැංකි, ගුවන් යානාවලට ප්‍රමාණයක් සීමා වෙලා නැහැ. සයිබර් ඇටැක්, AI, ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂාවත් ජාතික ආරක්ෂාවේ කොටසක්. මේ නිසා රටවල් සයිබර් ඩිෆෙන්ස් සඳහා විශාල වශයෙන් ආයෝජනය කරනවා. මේ නිසා රියලිසම් වලට අනුව මේකත් සර්වයිවල් සහ පවර් එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් රියලිසම් අපට කියලා දෙන්නේ ලෝක දේශපාලනයේ රාජ්‍යයන්ගේ ප්‍රධාන අවධානය තම පැවැත්ම, ආරක්ෂාව, බලය සහ ජාතික අවශ්‍යතා බව. ක්ලාසිකල් රියලිසම් කියන්නේ human nature එක රාජ්‍ය හැසිරීමේ මූලික හේතුව කියලා. නියෝ රියලිසම් වලින් කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ට්‍රක්චර් එක සහ anarchy එක රාජ්‍ය හැසිරීම තීරණය කරනවා කියලා. මේ තියරිස් දෙකම අද ලෝකේ බොහෝ සිදුවීම් විශ්ලේෂණය කරන්න තවමත් වැදගත් මෙවලමක් විදිහට භාවිතා වෙනවා. මේත් සමග අපි රියලිසම් තියරි එක සම්පූර්ණ කළා. ඊළඟ එපිසෝඩ් එකෙන් අපි ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල තවත් වැදගත් තියරි එකක් සම්බන්ධව කතා කරමු. ඉතින් අද වීඩියෝ එක මම අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. See you in the next video.